ඉතින් අද ඇවිල්ලා මම ඔයගලන්ට කතා කරන්නේ ට්‍රේඩින් වල කොහොමද අපි සර්වයිව් වෙන්නේ. එහෙම නැත්නම් ට්‍රේඩින් කියන දේ ඇතුලේ අපි ස්ථිර ආදායමක් ගොඩනගා ගන්න සහ අපි ලොකු ඇචීව්මන්ට්ස් වලට යද්දී ට්‍රේඩින් කියන දේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගලන්ට ප්‍රූෆ් ඇතුව පොඩ්ඩක් කතා කරන්න. පළවෙනි දේ තමයි මතක තියාගන්න ට්‍රේඩින් කියන දේ ඇතුලේදී අද ට්‍රේඩ් එකක් අරගෙන ඒක ප්‍රොෆිට් කරනවා. හෙට ට්‍රේඩ් එකක් කරගෙන ඒක ප්‍රොෆිට් කරනවා. එතකොට ඒ ට්‍රේඩ් එක එතනින් ක්ලෝස් වෙන්න දෙනවා. ඒක නෙමෙයි ඇත්තටම ට්‍රේඩින් වල ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් ඇතුව ට්‍රේඩ් කරනවා කියන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මගේ account එකක්. ඉතින් account එකේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චරක ප්‍රොෆිට් එකක් ජෙනරේට් වෙනවද කියලා මේ ඔයගලන්ට පේන්නේ ඒ account එකේ. එතකොට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලා මම මේ වෙනකන් ඒ account එකේ ට්‍රේඩ් කරලා තියෙනවා. එතකොට ඒ ට්‍රේඩ් කරනකොට ඒ ට්‍රේඩින් වල ප්‍රොෆිට් ටික තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ එකින් එකට. එතකොට ඒ account එකේ ඩොලර්ස් 2000 ට්‍රේඩ් එකේ සාමාන්‍යයෙන් ඩොලර්ස් 40000 50000 ප්‍රොෆිට් තියෙනවා. ඒ වගේම තමයි සමහරක් ඒ වගේ 35000 තියෙනවා. ඩොලර්ස් 7000 8000ක් තමයි ටෝටල් මම රිස්ක් කරලා තියෙන්නේ. හැබැයි මගේ ප්‍රොෆිට් එක ඩොලර්ස් 1 ලක්ෂ ගාණක් මේ වෙද්දි තියෙනවා. ඒ කියන්නේ කෝටි 3කට වඩා වැඩි ප්‍රොෆිට් එකක් තවම මේකේ රන් වෙනවා. එතකොට මම මේ ලංකාවෙන් චුට්ටක් එළියට ඇවිල්ලා ඉන්න කාලය ඇතුළත මට ඒක හොඳටම ප්‍රමාණවත් මේ දේවල් ටික කරගන්න මගේ ඉගෙන ගන්න වැඩ ටිකට සහ මගේ අනිත් බිස්නස් ටික දුවනකොට ඒ දේවල් වලට අවශ්‍ය කරන මුදල මට මෙතනින් කවර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ට්‍රේඩින් නවත්තලා නැහැනේ. ඔයගොල්ලෝ දන්නවනේ මම තවදුරටත් ට්‍රේඩින් ඉගෙන ගන්නවා වගේම ට්‍රේඩින් කරනවා. ඉතින් මම ඔයාලටත් යෝජනා කරන්නේ ට්‍රේඩින් කරද්දී අන්න එහෙම. මම දැන් ඊයේ වීඩියෝ එකක් දැම්ම ඔයාලට තප්පර ගාණක් ඇතුළත ට්‍රික් ට්‍රේඩින් වලින් account up කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ ඇවිල්ලා ඒකේ හාත්පසින්ම වෙනස් දෙයක්. එතකොට දෙසැම්බර් වල ඉඳන් මේ වෙනකන් ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරන් ඉන්නේ මම. එතකොට මාර්තු වල පෙබරවාරි වල ඔය වගේ කාලවල අප්‍රේල් වල ගත්ත ට්‍රේඩ් තාම හෝල්ඩ් කරන් ඉන්න අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි අපේ account වල ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරනවා වගේම ලොන්ග් ටර්ම් ට්‍රේඩ් කරන්න ඕන. ලොන්ග් ටර්ම් ට්‍රේඩ් හෝල්ඩ් කරන්න ඕන. ඒක හරි තැන්වල හරි එන්ට්‍රීස් අරගෙන හෝල්ඩ් කරන්න පුළුවන් නම් මේ ඔයාලට පේනවා වගේ ප්‍රොෆිට් වලට ඔයගලන්ට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආරාධනා කරනවා ට්‍රේඩින් කියන දේ ගැන ස්ටඩි කරන්න ඇකඩමි ඔෆ් බයිනරි එකට අපිට කතා කරන්න. අපි ඔයාලට අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන පැහැදිලිව කියලා දෙන්නම්. සිග්නල්ස් දීලා මේ විදිහට හෝල්ඩ් කරන්න පුළුවන් ට්‍රේඩ්ස් ඔයගලන්ට මොනවද කියලා කැච් කරලා දෙන්නම්. ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පටන් ගන්න. එහෙනම් අදට ගිහලා නම් හැමෝටම ජය වේවා.